ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට ගෙනාවේ 2024-25 පොත සාමාන්‍ය පෙළ විභාගයේ ඉතිහාසයේ විෂයට අදාළව දෙවැනි කොටසට එන අනුමාන ප්‍රශ්න ටික තමයි මම ඔයගොල්ලන්ට අද අරන් එන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. හරි. මේවර ලංකා සිටියේ මේ අනුමාන වෙන්නේ දැදුරුවය, වලවේගඟ, පදවියව, හුරුළුවැව, පොල්ගොල්ල වේල්ල, හලාවත, මහාතිත්ත, යාපහුව, සීතාවක, පාහියන්ගල, රංචාමඩම, කාචරගාම, නාගදීපය, යාපනය, පුත්තලම, ලංකාපටුන. ඔයගොල්ලෝ බලනවා ඇති ඇයි මේ ස්ථාන 15ක් කියලා. මේ ස්ථාන 15ම බලා ගන්න 12ක් තමයි ඔයගොල්ලන්ට විභාගෙට එන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් අපි යමු ලෝක සිතියේ මේ මොනවද දෙන්න පුළුවන් අනුමාන ස්ථාන ටික කියලා බලන්න. හරි. ලෝක සිතියේ මේ ස්ථාන 6ක් ඔයගොල්ලන්ට එනවා. ඒකේ අනුමාන විදියට මදුරාසියම නැත්නම් චෙන්නයි, සුමාත්‍රා දූපත, පෘතුගාලය, ගෝව, බොම්බාය, කැලිකට් කියන තුනෙන් එකක්, මධ්‍යධරණී මුහුද, රතු මුහුද සහ සුබපැත් මේ තුඩුව විදියට තමයි මම අනුමාන විදියට තෝරගන්නේ. හරි. ඔයගොල්ලන්ට එන දෙවෙනි කොටසේ අනුමාන විදියට මම තෝරගත්තේ ශ්‍රී ලංකාව ජනාවාස වීම, 2 ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය, 3 වියලි කලාපයේ පැරණි නගර බිහිවීම හා රාජධානි බිහිවීම, 4 මහනුවර රාජධානිය, 5 බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලන වෙනස් වීම, 6 බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ සමාජ පරිවර්තන කියන මාතෘකාවලින් තමයි මේ සැරේ ඔයගොල්ලන්ට දෙවෙනි කොටසේ අනුමාන විදියට ලැබෙන්නේ. එහෙනම් අපි බලමු ලෝක ඉතිහාසයෙන් ඔයගොල්ලන්ට මේ සැරේ එන්නේ මොනවද කියලා බලමු. හරි. ලංකා ඉතිහාසයේ අනුමාන 6 එම වෙනකොට තුන්වෙනි කොටසේ ප්‍රශ්න ටික එහෙම නැත්නම් ලෝක ඉතිහාසයෙන් එන ප්‍රශ්න ටික විදියට මම ඔයගොල්ලන්ට තෝරගත්ත අනුමාන තමයි 7 වෙනි එක පුනරුදය පාඩමෙමුත් 8 වෙනි එක ලෝකමහා සංග්‍රාම හා සම්මුතියින් කියන පාඩම. හරි. එහෙමනම් ඔයගොල්ලන්ට තුන්වෙනි කොටසට අදාළව මම අනුමාන කිව්වා ලෝකමහා සංග්‍රාම හා සම්මුතියින් කියන පාඩමත් පුනරුදය කියන පාඩමත් තමයි ඔයගොල්ලන්ට තුන්වෙනි කොටසේ අනුමාන විදියට එන්නේ. එහෙනම් මෙතෙක් අනුමාන ටික පළවෙනි කොටස, දෙවෙනි කොටස සහ ලංකා සිතියම ලෝක සිතියම වගේ දේවල් වලට ඔයගොල්ලන්ට අනුමාන හම්බුණා. ඒ වගේම ඔයගොල්ලන්ට හම්බෙච්ච නැති අනුමාන කොටසක් තියෙනවා. ඒ තමයි රූපසටහන ආශ්‍රිත අනුමාන. රූපසටහන ආශ්‍රිත අනුමාන ගොඩක් තියෙන නිසා මෙන්න මේක කියලා කියන්න අපිට අමාරුයි. අන්න ඒ නිසා ඔයගොල්ලන්ට මම මේ රූපසටහන ආශ්‍රිත ප්‍රශ්න සියලුම ප්‍රශ්න සාකච්ඡා කරපු වීඩියෝ ටිකක් තියෙනවා. ඒ වීඩියෝ ටිකේ ලින්ක් ටික මම මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එහෙනම් ඒ ටික බලන්න. ඒ ටික බලලා ඔයගොල්ලෝ හදා ගන්න. ඔයගොල්ලෝ ඕනම ප්‍රශ්නයකට සූදානම් වෙන්න. අනිත් කාරණේ තමයි අනුමාන කියලා කියන්නේ ගුරුවරයාගේ අත්දැකීම් සහ පරණ පාස් පේපර් මත ගොඩනගාගත්ත දෙයක්. ඒ නිසා මේක ප්‍රශ්න පත්‍රේ නෙවෙයි කියන එක හොඳට මතක තියාගන්න.